මේ රටේ දේශපාලන ඉතිහාසය හොඳට අධ්‍යයනය කළොත් හොඳ නරක දෙකම කරලා තියෙනවා. දැන්ට ආණ්ඩුවේ ඉන්න ජනතා විමුක්ති පෙරමුණ ඒ 76 අවුරුදු 76ක ශාපයෙන් අවුරුදු 50කට විතර ඍජුවම වග කියන්නට ඕන. ඇත්තටම අද රජයේ ඉන්න ගමනුත් ඕන් වග කියන්නට ඕන. දැන් මම විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙක් හැටියට ගිය කාලේ ඒ තිබුණු අර අවම නායකවාදය දැන් උපරිම නායකවාදය දක්වාගෙන ඇවිල්ලා තියෙනවා. ඒ අද සරසවිවල සංස්කෘතිය නිසා අපේ රටට ඇති වෙලා උසස් අධ්‍යාපනය ඇති වෙලා තියෙන තත්ත්වය දක්වාම අපේ වෘත්තීය සමිති ව්‍යාපාරය ලාභ ලබන ව්‍යාපාරයක් බවට පත් කළා. වෘත්තීය සමිති ව්‍යාපාරයේ ඉන්න සමාජිකයාගේ ජීවන මට්ටම මේ තත්ත්වයට පහත දාන්නට තරම් වූ ඒ කරන දායකත්වයේද ඇතුළත්ව ට්‍රාන්ස්ෆෝමර් ගිනි තැබීම අපේ දක්ෂ මිනිස්සු මරා දාපු එක අපේ දක්ෂ මිනිස්සු අංග විකලයින් බවට පත් කරපු එක අපේ දක්ෂ මිනිස්සුන්ට තිබුණු ඒ හැකියාවන් ජයග්‍රහණය කරවන්නට තිබුණු ඒ හැකියාව නැති කරපු ඇතුළුව ඒගොල්ලත් වග කියන්නට ඕන. ඒ අතරතුර සාම්ප්‍රදායික දේශපාලන පක්ෂත් සමහර අවස්ථාවලදී කටයුතු කරපු ආත්මාර්ථකාමී ස්වභාවය නිසා එහෙම වෙලා තියෙනවා. හැබැයි ඒකෙන් අදහස් වෙන්නේ නැහැ මේක තමයි ක්‍රමය කියලා. මේක ක්‍රමයෙන් නෙමෙයිමයි. පරණ ක්‍රමෙන් යම්කිසි අපිට අනාගතයක් ගැන හිතන්න පුළුවන්කමක් තිබුණා නම් මේ ක්‍රමය නිසා කිසිසේත්ම අනාගතයක් ගැන හිතන්නට බෑ. ඔබේ ආයතනය නිර්මාණශීලීව ඉස්සරහට යන්නේ නැත්නම් ඒකේ අපි සියලු දූෂණ වංචා නවත්තලා හොරකම් නවත්තලා කියලා මොහොතකට උපකල්පනය කරත් ඒක ඉස්සරහට යන්නේ නම් නැත්නම් හොරකම් කරන්නවත් දෙයක් ඉතුරු වෙන්නේ නැහැ. ඉතින් එහෙම රටවල් දුවන්න බෑ. මේ මිනිස්සු පව් ඔබත් අපිත් ආදරය කරන අපේම මිනිස්සු මේ මිනිස්සු කවදාවත් මේ ජීවන මට්ටමින් ඉහළට ගෙනියන්නට ඔවුන්ට කවදා හරි සතුටක් මූණේ ඇති කරගන්නට හිනාවක් ඇති කරගන්නට පුළුවන් තත්ත්වයක් ඇති වෙන්නේ නැහැ. මේ ඔක්කොම කතා කරන්නේ අපිට අද මොනවා හරි තියෙන නිසා. 2028 වෙනකොට අපිට බොහොම දුෂ්කර තත්ත්වයකටපත් වෙනවා. ඒක අනිවාර්යයි. ඒකට මේ රජය පමණක්ම වග කියන්න ඕනේ නැහැ. නමුත් මේ රජය බලයට එනකොට දුන් පොරොන්දු හා බලාපොරොත්තු නිසා මිනිස්සු බලාපොරොත්තු සහගතව හිටගත් අයගොල්ලත් එක්ක දැන් මේ සියල්ල වියකී යනවා, බිඳී යනවා. ඉතින් අපි මේ ලැබෙන අවස්ථාව අපේ රටට ලැබුණු ස්වර්ණමය අවස්ථාවක් හැටියට සලකලා ගමේ මිනිස්සුන්ට මේක උදාහරණ නැතුව පැහැදිලි කරලා දීලා මේ විදියට කොහොමද යන්නේ කියලා තහවුරු කරලා දුන්නොත් ඒ බැඳෙන බැඳීම ඉතිහාසයේ දේශපාලනයේදී ග්‍රාමීය දේශපාලන නායකත්වයට එක්ක බැඳුණු ඒ බැඳීමට වඩා තද බල බැඳීමක්